පතිකුලයට අද මට පිටු පායන සංසාරෙන් අපි සමුගන්නාදා විමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ ඔබ ලැබුණා නම් නෑ මේ ලෙඩ දුක් කසාය නොවමන් ගල්වන්න එපා ගිනිදැල් අපිට විශේෂ ඉල්ලීමක් තියෙනවා සංගීත විජේසූරියගේ සින්දුවක් මීනින් එක දෙන්නද කියන්නේ සින්දුව ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා ප්‍රේක්ෂකයෙක්ගේ විශේෂ ඉල්ලීම අපි දැන් කල්පනා කර හිටියේ ආයෙත් මොනවද කියන්නේ නෑ ඔබ වෙනුවෙන් ඒක තමයි ඉල්ලලා තියෙන්නේ ඒක ගැන තමයි කතා කරන්න යන්නේ සමහරවිට එයාගේ ජීවිතේ මොන හරි විශේෂ දෙයක් සිදු වෙලා ඇති මේ සින්දුවත් එක්ක ඒ නිසා ඉල්ලීම කරලා තියෙනවා මට ඔය සින්දුවේ මේ තනුව මාර වෙනස් ඒ කියන්නේ දැන් සාමාන්‍ය අහිමීමක් නෙවෙයි සින්දුවේ තියෙන්නේ එනකොට ඒ අහිමීම නෙවෙයි ඒකේ පේන්නේ පොඩි චිල් එකක් නේ ඒකේ වීඩියෝ එකේ සාමාන්‍යයෙන් අර එකවරක් ඔබ මට එපා නම් 10000 වාරයක් එපා කියන වගේ ලයින් එකක් තමයි සින්දුවේ තියෙන්නේ හරිද ඒක එච්.එම්. ජයවර්ධනගේ සින්දුවන්නේ ඒක තමයි කලඳක්වත් තෙත් නොවූ හිතක් ගැන කප්පරකට පැතුතුම් කලඳක්වත් තෙත් නොවූ හිතක් ගැන කප්පරකට පැතුතුම් පල දෙන්නේ නැති එක සත්තයි දැන් ඔයින් ගියා කලදක් කියන්නේ අර මේ සිංහල බෙහෙත් ගද්දී ගන්න අර චූරි ප්‍රමාණයක් ඉතින් දැන් මේක කියන විදිහට එහෙමවත් ආදරයක් නැහැ කියලා තමයි කියන්නේ. එහෙමවත් ආදරේ නැති කෙනෙක් ඉඳලා එහෙමවත් ජීවත් වෙන එක ලොකු දෙයක් කියලා තමයි මේ කියන්නේ. සාහන්න වියදම් කරලා එහෙම තියනවා. නැත්නම් ඉතින් ඒ වගේ ග්‍රැෆික් හදන්නේ කොහොමද? ඒ දවස්වලදී. අර මෙහෙම යන්නේවා. තාම වෙනස්ම වීඩියෝ එකක්. ඒක අර ළමාතරේ ටයිටල් එකටම ගැලපෙන්න ගහ වීඩියෝ එකක්. එතකොට ළමාතනී කියන ටයිටල් එක කොහොමද දෙන්නේ? ওই සින්දුවේ ටයිටල් එක ළමාතනී. එතකොට මේ ළමාතනී කියන වචනේ ඇතුළෙම තියෙනවා ලොකු සමාජ ප්‍රශ්නයක්. අර විවාහ වෙන්න හොයන්නේ සාමාන්‍ය තමන්ට වඩා උසස් කුලේ හැරි සම කුලේ හැරි එහෙම අය වෙන්නේ. මං කියන්නේ විවාහ වෙන්න ආදරය කරන්න නෙමෙයි. ආදරය කරන්න පටන් ගන්නකොට සාමාන්‍යයෙන් හොයන්නේ නැහැනේ කුලේ මොකද්ද ළමා තැනීද මොනවද එහෙම හොයන්නේ. හැබැයි සාමාන්‍යයෙන් මේක විවාහයක් තැනට කියන ඒ තැනට යනකොට අනිවාර්යෙන් ওই බාල්දි පෙරලෙනවා. සාමාන්‍යයෙන් මේ සින්දුව ගත්තාම මේක අහනකොට නිකන් අර නටන්නත් පුළුවන් නිකන් අමුතුම එකක් තියෙනවා ඒකේ නැත්තේ නෑ. හැබැයි ඒක ඇතුලේ අර හින්න දුකක් තියෙනවා. නටන්නත් පුළුවන් තනුවකට එහෙම නිකන් එන දුකක් කියනවා කියන්නේ ඒක අර නිර්මාණය කරපු අයගේ හැකියාව. එතකොට අපිට කියන්න ඕක ලීවේ කවුද කියලා. මේක ලියන්නේ සැලුම් ශ්‍රීමා. සංගීතී කැසට් එක ලීව සින්දු දෙකකින් එකක්. ඒ සින්දු දෙක එකිනෙකට වෙනස්. අනික තමයි අර මල් පෙරහැර. ඒ සින්දුවයි මේ සංගීත කැසට් එකට ලීව අනිත් සින්දු එක බලපුවම මේ සින්දු දෙක මොකක් වෙනස්. ගෙදර තාමත් මට එවනයි තනිකම සින්නක් කරලිවනයි නුඹ ලැබුණා නම් නෑ මේ ලෙඩ දුක් කසාය නොවමන් අද බොන්නේ සරුවත් ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන් කාලයක් ගත වෙලා මේ ප්‍රේමවන්තයා තාම තනිකටයි. අඩු ගානේ එයා ඉන්නෙත් එයාට අයිති තැනක නෙවෙයි. තනිකම සින්නක් කර වෙලා එයාට. ඒ කතා හැම එකෙම අපිට පේන්නේ එයාට ප්‍රේමය අහිමි එයාගේ ජීවිතේම කඩා වැටිලා වගේ දෙයක්. කසාය බොන්න කවුරුත් කැමති නෑනේ.
මේක හරි නීරසයි. ඒ වුණාට සරුවත් බොන්න හැමෝම කැමතියි. ඒක හරි මිහිරි දෙයක්. එයාගේ ජීවිතේට මිහිරක් ලැබෙන්න ඉඩක් නැහැ. මොකද අර එයාගේ ප්‍රේමය දැන් එයාට අහිමි වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් එයා අර ශරීරයෙන් ලෙඩෙක් නෙවෙයි. එයා නිකන් අර පොඩ්ඩක් මෙන්ටල් ප්‍රශ්නයක් වගේ දැනෙනවා. ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන් කිසිවක් කියන්නේ නෑ ආයේ ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත් ළමා තැනීමං නුඹට ලියූ පොර ලියුම් අපරාදේ. අපි ඉස්කෝලේ යන කාලේ සාමාන්‍යයෙන් සතියකට ලියුම් දෙක තුනක්වත් අහු වෙනවා ඉස්කෝලේදී. මොම අමාරුවෙන් දැන් ඔය ලියුමක් ලියන්නේ ගෙදර රහසෙනේ දැන් කට්ටියට අහු නොවෙන්න. සාමාන්‍ය ගෑනු ළමයි ලියන අඩුයි කොල්ලෝනේ ලියන්නේ. පිරිමි ළමයි තමයි ලියුම් ගොඩක් ලියන්නේ. ගෑනු ළමයි ලියනවා. පළවෙනි ලියුම ගොඩක් වෙලාවට දෙන්නේ පිරිමි ළමයි. එතකොට ඒ බොහොම හොර රහසේ ඔක ලියලා දෙන්නේ. දුන්නාට ඒක සමහරලාට අර ගෑනු ළමයින්ට විහිළුවක්. කියවන්නේත් කට්ටිය එකට එකතු වෙලා. අපි අර රහසේ දුන්නාට. කොහොම හරි අර ලියුම් ගනුදෙනු කියන ඒවා ටිකක් අර අහුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔක දෙනකොට හරි කියවනකොට හරි. මොකෙන් හරි අහුවෙනවා. දැන් ඉතින් අර ලියුම් කියන ඒවා නෑ. ඉතින් මේ පස්සේ කාලෙක අපි ඉස්කෝලෙන් අයින් වෙනකොට වගේම ඉතින් දුරකථන කියන ඒවා ලොකුටම ආවා. WhatsApp නම් තිබ්බේ නෑ. හැබැයි අද වෙනකොට ඒක ගොඩක් පෞද්ගලිකයිනේ. අහුවෙන්නේ නෑ ඉතින්. දැන් නම් ඉතින් මැසේජ් කරගත්තට දිනුන වුණා කියන්නේ ඉතින් අර හස්බන්ඩ් වෙන කාත් එක්ක හරි වයිෆ් වෙන කාත් එක්ක හරි මැසේජ් කරගත්තත් දැන් දන්නේ නැහැ නේ. තරමට මේක පෞද්ගලික වෙලා තියෙන්නේ. කොහොමයි මේ ප්‍රේමවන්තයා දරපු හැම උත්සාහයක්ම වතුරේ ගිහිල්ලා. ප්‍රේමයේ අයිති නොවි තියෙනකොට ඒකේ වටිනාකම හුඟක් වැඩි. ඒක සමහර විට හම්බ වෙලා විවාහයකින් කෙලවර වුණාට පස්සේ ඒකේ වටිනාකම අර තරම් නැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔය කියන ප්‍රේමය හම්බ වුණත් ඒක අහිමි වුණත් හැමෝම ඉන්නේ මොකක් හරි අතෘප්තියකින්. අර අහසේ මේ ලියුම් වලින් හදපු රොකට් කරකිලා යන එක ඒ හින්දා උකට රොකට් සින්දු කියලා ලියන්නේ කැලුම් ශ්‍රීමාල්නේ. කැලුම් ශ්‍රීමාල්ගේ ඒගොල්ලෝ හිටපු පැත්තේ තිබිලා තියෙනවා වලව්වක්. ඒ වලව්වේ ඉඳලා තියෙන ඔය වගේ ගෑනු ළමයි. ඒකයි ළමා තැනී කියන නම උකට එන්නේ. ඒ වලව්වල හැදෙන අයට ওই කුමාරි හාමි ළමා තැනී එහෙමනේ කියන්නේ. එයාගේ සම්බන්ධකමක් තිබිලා තියෙනවා වලව්වේ වැඩ කරන කෙනෙක් එක්ක. ඒකත් එක්ක තමයි ඔක හැදෙන්නේ. වලව්වේ සාමාන්‍යයෙන් ඉන්න සම්බන්ධකමක් ඇති කරගත්තට වලව්වක ඉන්න ළමා තැනී කෙනෙකුට ඒ වැඩට ඉන්න සේවකයෙක් එක්ක සාමාන්‍යයෙන් විවාහ වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය සිද්ධිය. මේකත් ඒ වගේ තමයි. ඒ සිද්ධිය ඉවරයි. ඒ කියන්නේ දැන් මේ ගමේදී එහෙම එකක් ආරංචි වෙනවා. දැන් අපිටත් ආරංචි වෙනවනේ. එහෙම මේ දෙන්නගේ සම්බන්ධකමක් තියෙනවා. එහෙම සිද්ධිය ආරංචි වෙනවා. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් ඔය වගේ මේ මෙතන පන්ති දෙකක්නේ. ඒවා නොවන අවස්ථා වැඩි. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ දැන් මෙයා කැලුම් ශ්‍රීමාල් විවාහ වෙලා අර මේ ඉන්නේ. එයයි එයාගේ අම්මයි එයාගේ බිරිඳයි යනවා මේ නගරයට. මේ නගරයට ගිය දවසක නගරය කියන්නේ මේ පානදුර සිංහල බෙහෙත් බඩු කඩේකට යන්නේ බෙහෙත් බඩු වගේක් ගන්න. ඒ කාලේ බොහොම ජනප්‍රිය බොහොම දන්න තැනක් තිබිලා තියෙනවා සිංහල බෙහෙත් බඩු කඩයක් අංගී රස කියලා. පානදුර. මෙයා දැන් අතන කාර් එක නවත්තලා ඉන්නවා කාර් එකට වෙලා අම්මයි බිරිඳයි අර බඩු ගන්න ගිහිල්ලා ඉන්නේ. බෙහෙත් බඩු සාප්පුවට එහා පැත්තේ තියෙන්නේ ලොකු සරුවත් කඩයක්. එතකොට මෙයාට පේනවා අර සරුවත් කඩේ පැත්තෙන් යනවා ඇවිදගෙන අර ඒ කාලේ කීව ළමා තැන්. අර එයාලගේ ගමේ හිටපු ඒ වලව්වේ හිටපු එයා දැන් ටිකක් වියපත් වෙලා යාව මේ තව එක්කෙනෙක් නිකන් වත්තම් කරගෙන යන්නේ. ලෙඩ ගානේ වගේ.
මෙයාවක දකිනවා. එතකොට මෙයාට මේ වෙලාවේ හිතවිල්ලක් එනවා අර යාරක සාර්ථකුනේ වෙලත් නැහැනේ ප්‍රේමේ. එහා පැත්තේ තියෙනවා කසාය වලට ගන්න බඩු ගන්න තියෙන බෙහෙත් බඩු කඩේ. මෙහා පැත්තේ තියෙනවා සරුවත්. මෙයා එතනින් තමයි පටන් ගන්නෙ. ඔබ ලැබුණා නම් නෑ මේ ලෙඩදු. අතන කසාය නොව බොන්නේ සරුවක් කියන එක. එතනින් තමයි එන්නේ හින්දු. ඉතින් ඒකෙන් තමයි පළවෙනි කෑල්ල මතක් වෙන්නේ. පස්සේ යා ඉතින් පස්සේ ගිහලා ලියන්නේ ඊටු ටික. කසායයි සරුවතු එකට දැකලා තමයි ලියන්නේ. ඒක ඉතින් කාලයක් අර ඔයා කිව්ව එකට මම කියන්නේ මුල් සිදුවීම ගමේදී එහෙම සම්බන්ධකමක් පටන් අරන් ඒක අසාර්ථක වෙනවා අපිට වහන්න ලැබෙනවනේ ගම් වල. ඒක ඉතින් ඒක ඒ සිද්ධිය ආයේ මෙතෙන්ට ඇදිලා එන්නේ නැහැ සමහරට අරයා නොදැක්කනම්. දැක්ක හින්දා තමයි ඒ ප්‍රේමේ සාර්ථකුන්නේ නැහැ කියලා හැමෝම දන්නවා. ඊට පස්සේ අර නිකන් වියපත් වෙලා යාගේ මහත්යත් එක්ක නෙවෙයි යන්නේ වෙන කෙනෙක් එක්ක බොහොම වත්තම් කරගෙන ඉතින් අමාරුයි යන්නේ. එතකොට මේක කාන්තාවට හිතන දේ වෙන්නත් පුළුවන්. අර අත්හැරිච්ච ප්‍රේමවන්තයාට හිතන දේ වෙන්නත් පුළුවන්. දෙපැත්තම ගන්න පුළුවන්. කාන්තාවටත් කියන්න පුළුවන් ඔබ ලැබුණා නම් ඒ ප්‍රේමවන්තයා ලැබුණා නම් මෙහෙම ලෙඩ දුක් නැහැ. ඉතින් මම සන්තෝෂෙන් කියනවා. විතර ප්‍රේමවන්තයාගේ පැත්තෙන් දැන් මේක කියන්නේ පිරිමි කෙනෙන්නේ. සංගීත විජේසූරිය. මේ පැත්තෙන් බලපුවාම එයත් අර අපි කලින් කියවනේ තනිකඩයි ඉන්නේ වෙන තැනක. ඒ ජීවිතේත් සාර්ථක නැහැ. ඒ දෙන්නට දෙන්න එකතු වුණා නම් ඒ වෙලාවේ අර ජීවිතේ සරුවත් එකක් වගේ ලස්සන වෙලා තියෙන තිබ්බ කියලා තමයි කියන්නේ. මේ දැකලා තියෙන පොඩි සිදුවීම් ටිකෙන් එහෙම සින්දුවල් ලියනවා කියන එකත් පුදුම දෙයක් කලම්සීම. මගේ ඉල්ලීම සලකලා බලලා කතා කරපු ඔබ දෙපළට බොහොම ස්තුතියි. අයිබෝවා.